හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම වෙනසකටත් එක්ක මේ ටියුටෝරියල් එක කරන්න පාවිච්චි කරන්නේ මමයි මගේ යාළුවෙක්ව එකතු වෙලා කරපු ට්‍රැක් එකක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ට්‍රැක් එකේ ඩ්‍රම්ස් වලට මම පාවිච්චි කරපු ජේසන් ජොෂුවා කියන මික්ස් ඉන්ජිනියර්ගේ NLS ඩ්‍රම් බස් ටෙක්නික් එක ගැනයි. මේ ටියුටෝරියල් එක පොඩි මික්ස් බ්‍රේක්ඩවුන් එකක් විදිහට තමයි යන්නේ. හරි දැන් අපි බලමු එහෙනම් මේ ටෙක්නික් එක ඇප්ලයි කරලා තියෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මම මෙතන Waves NLS බස් ප්ලගින්ස් 8ක් ඩ්‍රම් බස් එකට දාගෙන තියෙන්නේ. ඉතින් මේ ප්ලගින් එක ඇනලොග් මික්සින් කොන්සෝල් එමියුලේෂන් ප්ලගින් එකක්. අපිට මේකෙදි මොඩල් 3ක් දීලා තියෙනවා. ස්පයික්, මයික්, නීවෝ කියලා. ස්පයික් කියන්නේ SSL 4000G කොන්සෝල් එකට. මයික් කියන්නේ EMITG 12345 කොන්සෝල් එකට. එතකොට නීවෝ කියන්නේ නිව් 5116 කොන්සෝල් එකට. ඉතින් මේ මොඩල්ස් තුනට ආවේනික වෙච්ච වෙන වෙනම කැරක්ටර් එකක් තියෙනවා. හරි පළවෙනි ප්ලගින් එකට මයික් කියන මොඩල් එක දාගෙන ඩ්‍රයිව් නොබ් එක 0.5 dB වැඩි කරගෙන පොඩි හාමොනික් ඩිස්ටෝර්ෂන් එකක් ඇඩ් කරගන්නවා. පළවෙනි ප්ලගින් එකේදී විතරයි අපි ඩ්‍රයිව් නොබ් එක පාවිච්චි කරන්නේ. තව පළවෙනි ප්ලගින් එකේදී විතරක් මෙතනින් නොයිස් එක ඩිඇක්ටිවේට් කරගන්න ඕනේ. ඉතුරු ප්ලගින්ස් හතේම නොයිස් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඇනලොග් කොන්සෝල් වල තියෙන නොයිස් ෆ්ලෝ එක සිමියුලේට් කරගන්නවා. හරි ඊට පස්සේ දෙවෙනි ප්ලගින් එකට ස්පයික් කියන මොඩල් එක දාගෙන මෙතනින් නොයිස් එක ඇක්ටිවේට් කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ප්ලගින් එකට මයික් කියන මොඩල් එක දාගෙන නොයිස් එක ඇක්ටිවේට් කරගන්නවා. ඊට පස්සේ හතරවෙනි ප්ලගින් එකත් ආයි ඒකම රිපීට් කරනවා. ඊට පස්සේ පස්වෙනි ප්ලගින් එකටත් ආපහු ඒකම රිපීට් කරනවා. ඊට පස්සේ හයවෙනි ප්ලගින් එකට ස්පයික් දාලා නොයිස් එක එනේබල් කරගන්නවා. ඊට පස්සේ හත්වෙනි ප්ලගින් එකේදී නීවෝ මොඩල් එක දීලා මෙතනින් නොයිස් එක ඔන් කරගෙන මෙතනින් ට්‍රිම් නොබ් එකෙන් 2 dB අඩු කරගන්නවා. එහෙම අඩු කරගන්නේ ගේන් ස්ටේජින් කරගන්න. ඒ කිව්වේ මේ ප්ලගින්ස් වලින් ඇඩ් වුණ ගේන් එක ආපහු මෙතනින් අඩු කරගත්තා. ඊට පස්සේ 8 වෙනි ප්ලගින් එකට මෙතනින් ස්පයික් මොඩල් එක දීලා ඊට පස්සේ මෙතනින් නොයිස් එක එනේබල් කරගන්නවා. හරි ඊට පස්සේ අන්තිමටම අයිසොටෝප් රිලේ කියන ප්ලගින් එක මම පාවිච්චි කරලා තියෙනවා. හේතුව NLS බස් ප්ලගින්ස් 8න් ප්‍රොසෙස් වෙලා එන අවුට්පුට් එක පොඩ්ඩක් ඕෆ් සෙන්ටර් යනවා. ඉතින් ඒක අපි මේ වගේ ප්ලගින් එකක් යූස් කරලා හදා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම මෙතනින් 0.05 left එකට පොඩ්ඩක් pan කරගෙන තියෙනවා. මම එතනදි කරගත්තේ ඕෆ් සෙන්ටර් යන එක සෙන්ටර් කරගත්තා. දැන් මම ඔයාලට පෙන්නන්නම් හරියටම 0.05 pan කරාම සෙන්ටර් වෙනවා කියලා මම කොහොමද හොයාගත්තේ කියලා. මම මේකට කික් එක විතරක් සෝලෝ කරගන්නවා. මොකද කික් එක කියන්නේ අනිවාර්යෙන් සෙන්ටර් එකෙන් ප්ලේ වෙන්න ඕන එලිමන්ට් එකක් නිසා. ඊට පස්සේ මම ප්ලේ කරලා බලනවා මෙතන left and right channels වල levels කොහොමද තියෙන්නේ කියලා මේ ප්ලගින් එකෙන්. අපි දැන් ප්ලේ කරලා බලමු. ඔයාලට පේනවා ඇති left channel එකට වඩා right channel එකේ levels වැඩි. දැන් අපි left and right ගානකට balance කරගමු මෙතනින්. හරි දැන් ඔයාලට පේනවා ඇති left and right channels දෙක එක ගානකට balance වුණා. ඉතින් ඔහොම තමයි offset එක හදාගන්න කොච්චරක් pan කරන්න ඕනද කියලා හොයාගන්නේ අපි. හරි එහෙනම් අපි drum bass එක විතරක් solo කරගෙන ඒකට apply කරලා තියෙන NLS drum bass technique එක නැතුව සහ ඇතුව අහලා බලමු වෙනස.
ඔයාලට ඇහෙන්නේ නැති වෙනස වෝම්ත් කැරක්ටර් එකක් එක්ක විඩ්ත් එකක් ඇඩ් වෙලා මුළු ඩ්‍රම් බස් එකම ලස්සනට ග්ලූ වුණා. තව ඔයාලා හොඳට අහලා බැලුවොත් තේරෙයි අර හයි ඇඩ්ස් රෝල් ප්ලේ වුණු තැන් දෙකේ කොච්චර ලස්සනට හාමොනික්ස් සැචුරේට් වෙලා රිච් කලර් එකක් ඇඩ් වුණාද කියලා. තව දෙයක් අපිට මේකෙදි ලවුඩ්නස් එක වැඩි වුණාට අපේ පීක් ලෙවල් එක වැඩි වුණේ නැහැ. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් ප්ලගින් ටික ඕෆ් කරලා මම ප්ලේ කරලා පෙන්නන්න. මෙතන පීක් ලෙවල් එක බලන්න. පීක් ලෙවල් එක යන්නේ -9.1. දැන් අපි බලමු ප්ලගින්ස් ටික enable කරලා පීක් ලෙවල් එක. ප්ලේ කරලා බලමු. -0.1 dB වගේ පොඩි ගේන් එකක් තමයි ඇඩ් වෙලා තින්නේ. ඒ වුණාට ඒ වැඩි වෙලා තියෙන 0.1 එකට සාපේක්ෂව බැලුවොත් ලොකු ලවුඩ්නස් එකක් ඇඩ් වෙලා තියෙනවා. හරි මම වොයිස් එක මියුට් කරලා තින්නේ. එතකොට බීට් එක විතරයි ප්ලේ වෙන්නේ. මොකද වොයිස් එක ප්ලේ වෙද්දී අපිට මේකේ වෙන ඉම්පැක්ට් එක හරියට ඇහෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා. අපිට ඒක හරියට අහන්න අමාරු වෙනවා. ඒ නිසා මම වොයිස් එක මියුට් කරගත්තා. දැන් මම ආපහු මේ ප්ලගින් සේරම ඔන් ඔෆ් කරලා පෙන්නන්නම්. හොඳට අහලා බලන්න වෙනස බීට් එකට වෙන. ඕගොල්ලන්ට ඇහෙන්නේ නැති මේ ප්ලගින් සේරම බයිපාස් කරාට පස්සේ අපේ නොයිස් ෆ්ලෝ එක නැති වෙලා ගියා. මොකද පළවෙනි ප්ලගින් එකේ හැර අනිත් ප්ලගින්ස් හතේම තියෙන නොයිස් එක ඔන් කරගෙන තියෙන නිසා. ඉතින් ඇනලොග් වල වැඩ කරද්දී කොහොමත් නොයිස් ෆ්ලෝ එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන එමියුලේට් කරලා තින්නේ. ඕගොල්ලන්ට මේ නොයිස් එක අනවශ්‍යයි නම් මේ හැම ප්ලගින් එකේම නොයිස් ඕෆ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට නොයිස් එකක් ඇහෙන්නේ නැහැ. ඉතින් මම නම් පර්සනලි කැමති මේ නොයිස් එකට. මොකද එතකොට ඇනලොග් වයිබ් එක තව ෆීල් වෙනවා. හරි අපි එහෙනම් දැන් මේ මුළු ප්ලගින් සෙට් එකම ඔන් ඔෆ් කරලා අහලා බලමු වෙනස. ඕක තමයි වෙනස. දැන් අපි මුළු ට්‍රැක් එක මහලා බලමු NLS ඩ්‍රම් බස් ටෙක්නික් එක ඇතුව සහ නැතුව. නගර ගම එක හැම දෙම මට කොළඹ පිල්ල බෙහේ කුළුණු වැටෙන නෑන ඉබ්‍ර එලිජ හමන පවන ගැවිලා සල්ලි සුවඳ අඩිය තියන්නේ බලන ටිකට් ඉෂු බයි කොළඹ කතා සිද්ධි මවන සුදුද කළුද වකන තැන ගන්න මේක කොළඹ ආබ්‍ර ඉත්තු බට පරණ කාකි නිවර දට බල්ලු බුරණ වැද්දු නිහිඩු පද්දු පදින පැත්ත මේක said loudly that I'm from කොළඹ ඇතර වට කැපකෙන බිත්තිවලට ඇත කන්න බලන් ඉන්න උන්ට කිසි ගැල්ල ගමේ ඉඳන් එන උඹ අත බංකෙමට වැඩ ඇල්ල යදි බබක ළඟ සයු නරන දොල පසු ගනු දෙනු විය කලිෆා හැම වත්තකම ඉන්න ඔතගෙන විශ් කලිෆා වහින
ඇතුළන බැහැපපත්තුලට ගලල සපතු කුට්ටම රගන රංක පන් උබ දැනගන සමජ මට්ටම නැතිවෙන නැත්ත ඔය උබේ තට්ටම සිකගම දුන්න දැකමගේ හිත උඹින ලුකුණුල කැට පැල්පත් දස දිස්ලා හිස්පිය මගේ මනෝ කය මට මිසිය දෘෂ්ටිය නැත්te මිනිස්සු මට අපිය රස තුරු මහජනගේ හින ගතවිය පාමාගේ රට බඩ රින්ගක් සනසිය රැකිය කමුරු කබුරු මිනිසා උතමනේ උඩටම වැටිය හිනේ කිනෙක මැරුණානේ හිතින් ඉති තවුන කර බගන මෙසරු දෙවුන කොළඹ අනුහසින් සමහගේ මඩි බුණා ඉරියක් මගින් මල මිනියක් රැකුණා කොළඹ හොඳම පාසල් බලා තහනම් වචන තිබුණා සතුට පිනිස දුක හොයාගෙන අනේ අපේ උන් නැහුණා රජ මැදුරෙම වගේ පැල්පත සතුට දෝබර ගැලුවා තෝව ගැනීමට අනුකූලව දුක සතුට වැළුණා දිගේ ලෝකෙම වගේ අපගේ හොඳ නවක තිබුණා ඉතින් ඕක තමයි මම කියපු වෙනස. ඕගොල්ලොන්ට මේක ෆයිනල් මාස්ටර් එක අහන්න ඕනේ නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා ඇති. ඒකට ගිහිල්ලා බලන්න. එහෙනම් අද රොච්චරයි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.